හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. ෆ්ලොසින් කියන්නේ මොකක්ද? දත් අතර පිරිසිදු කරන වැදගත්ම පියවර. අපි බොහෝ දෙනා දවසට දෙවරක් දත් මදින්න උත්සාහ කරනවා. ටූත් බ්‍රෂ් එකෙන් දත් පිරිසිදු කරන එක අපිට සාමාන්‍ය පුරුද්දක්. නමුත් ඔයා දන්නවද ටූත් බ්‍රෂ් එකෙන් දත්වල 60% පමණක් පිරිසිදු වෙනවා. ඉතිරි ඒවා දත් අතර තියෙන ස්ථාන පිරිසිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඩෙන්ටල් එක්ස්පර්ට්ලා කියන්නේ ෆ්ලොසින් කියන පුරුද්ද ඉතාම වැදගත් කියලා. අද වීඩියෝ එකෙන් අපි බලමු ෆ්ලොසින් කියන්නේ මොකක්ද? ඇයි ෆ්ලොසින් වැදගත්? ෆ්ලොසින් නොකළොත් වෙන ගැටලු මොනවාද? හරි විදියට ෆ්ලොස් කරන ක්‍රමය. ෆ්ලොසින් කියන්නේ මොකක්ද? ෆ්ලොසින් කියන්නේ දත් අතර තියෙන කුඩා ස්ථාන පිරිසිදු කරන ක්‍රමයක්. මේකට භාවිතා කරනවා ඩෙන්ටල් ෆ්ලොස් කියන ඉතාම සිහිල් නූල් වගේ මැටීරියල් එකක්. ටූත් බ්‍රෂ් එකට යන්න බැරි ස්ථාන දත් අතර ස්පේසස්, ගම් ලයින්, ටයිට් ගැප්ස් මේ ස්ථානවල ප්ලැකියු සහ ෆුඩ් පාටිකල්ස් එකතු වෙනවා. ෆ්ලොසින් එකෙන් ඒවා ඉවත් කරනවා. ෆ්ලොසින් වැදගත් ඇයි? අංක 1 ප්ලැකියු ඉවත් කිරීමට. ප්ලැකියු කියන්නේ බැක්ටීරියා වලින් හැදෙන ස්ටිකි ලෙයර් එකක්. මේ ප්ලැකියු දත් අතර එකතු වෙලා කැවිටිස් එහෙම නැත්නම් දත් කුහර ඇති වෙනවා. ගම් ඩිසීසස් වලට හේතු වෙනවා. ෆ්ලොසින් එකෙන් ප්ලැකියු ඉවත් කරන්න පුළුවන්. අංක 2 කැවිටිස් වැළැක්වීම. බොහෝ කැවිටිස් හැදෙන්නේ දත් අතර. ටූත් බ්‍රෂ් එකට ඒ ස්ථාන ක්ලීන් කරන්න අමාරුයි. ෆ්ලොසින් එකෙන් කැවිටි රිස්ක් එක අඩු වෙනවා. ගම් ඩිසීසස් ඒ කියන්නේ විදුරු මස් රෝග වලින් ආරක්ෂාව ලැබෙනවා. ෆ්ලොසින් නොකළොත් ප්ලැකියු ගම් ලයින් එකට එකතු වෙනවා. ඒකෙන් ගම් ස්වැලින්, බ්ලීඩින් ගම්ස්, ජින්ජිවිටිස් වගේ ගැටලු ඇති වෙනවා. ෆ්ලොසින් නොකළොත් වෙන ගැටලු. ෆ්ලොසින් නොකරන බොහෝ දෙනාට පහළ ගැටලු ඇති වෙන්න පුළුවන්. කට ගඳ, cavities between teeth, දත් අතර කුහර ඇතිවීම, ගන් ඉන්ෆැමේෂන්, බ්ලීඩින් ගම්ස්. දත් අතර ප්ලැකියු ඉවත් නොකරොත් බැක්ටීරියා වැඩි වෙනවා. ඒකෙන් මවුත් ඕඩර් එකත් වැඩි වෙනවා. ෆ්ලොසින් කරන හරි ක්‍රමය මොකක්ද? ෆ්ලොසින් කරන විදිහ හරිනම් තමයි වාසිය ලැබෙන්නේ. අපි ඒක පියවරෙන් පියවර බලමු. අංක 1 සෙන්ටිමීටර 40ක් වගේ ෆ්ලොස් පීස් එකක් ගන්න. 2 ෆ්ලොස් එක මිඩල් ෆින්ගර්ස් වලට රැප් කරන්න. තම්ස් සහ ඉන්ඩෙක්ස් ෆින්ගර්ස් වලින් ෆ්ලොස් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ෆ්ලොස් එක සෙමින් ටීත් අතර ස්ලයිඩ් කරන්න. ගම් ලයින් එකට C shape එකක් කරලා ක්ලීන් කරන්න. එක් ටූත් සයිඩ් එක මේ විදිහට ක්ලීන් කරගන්න පුළුවන්. ෆ්ලොසින් කරන්න හොඳම වෙලාව මොකක්ද? ෆ්ලොසින් කරන්න පුළුවන් දවසට එකපාරයි. රෑට දත් මදින්න කලින් ෆ්ලොසින් කරලා බ්‍රෂ් කරන්න. ඒක කම්බයින් කළොත් බෙස්ට් රිසල්ට් ඔයාට ලැබෙනවා. ෆ්ලොසින් ගැන තියෙන වැරදි මිත්‍යා. අංක 1 ෆ්ලොසින් අවශ්‍ය නැහැ කියලා කියනවා. ඇත්තටම ඩෙන්ටල් එක්ස්පර්ට්ලා ෆ්ලොසින් රෙකමන්ඩ් කරනවා. දෙවෙනි එක තමයි ෆ්ලොසින් ගම්ස් වලට හානි කරනවා. ඒත් ඇත්ත හරි විදිහට ෆ්ලොස් කරොත් සේෆ්. අංක 3 බ්ලීඩින් එනවනම් ෆ්ලොසින් නවත්තන්න. ඒත් ඇත්තටම බ්ලීඩින් ගම් ඉන්ෆර්මේෂන් නිසා වෙන්න පුළුවන් ලෙන්නේ. ෆ්ලොසින් කියන්නේ දන්ත සෞඛ්‍යයට ඉතාම වැදගත් ඩේලි හැබිට් එකක්. මතක තියාගන්න ටූත් බ්‍රෂ් එකෙන් සියලුම ස්ථාන ක්ලීන් වෙන්නේ නැහැ. ෆ්ලොසින් එකෙන් දත් අතර ප්ලැකියු රිමූව් වෙනවා. කැවිටිස් සහ ගම් ඩිසීසස් අඩු වෙනවා. හොඳ ඕරල් හෙල්ත් මේන්ටේන් කරන්න නම් දවසට දෙවරක් බ්‍රෂින් කරන්න. දවසට එකපාරක් ෆ්ලොසින් කරන්න. රෙගියුලර් ඩෙන්ටල් චෙකප් එකක් කරගන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වටිනා වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.